මගේ ළඟම ඉන්නේ ඉන්න ආරච්චිලා ඔව් අනේ ආරච්චිලා හදේ මොකද ආරච්චිලාට කියන්නේ මම මේ පොතට නග්ගගත්ත කට්ටිය මේ අනේ අම්මා බා ඕකන නග්ගෝල හරියනවද බල අයියේ මොකෝ ආරච්චිලා හදේ දැන් මේ ඕකන නග්ගල හරියන්නේ එන්න මොකේ මේ අපිට පවර්ලා තියෙන රාජකාරිය අනුව අපේ මොකද අපේ මේ ඉන්න පිරිස ඔය පොතේ සටහන් කරගන්නයි ඕමනා තියෙන්නේ ආරච්චිලා කියන්නේ මේ පොතේ සටහන් කරගන්න නගින්න පොතට නගින්න යකෝ ඔහොම යනකොට නගින්නේ නෑ බල අනේ අම්මා බල්ල දැන් ආරච්චිලා කිව්වේ මේ පොතට ගන්න කියලා පොතේ සටහන් කරගන්න ඕන ඒ කියන්නේ ආරච්චිලා කොහොම මේ සටහන් කරන්නේ ඉන්න පිරිස ගැනපිය ඉන්න පිරිස ගැනලා ඔය පොතට දාගන්නවා ඔක්කොම එක ගොඩේ දාගන්නවා උඹ කොහොම හරි පොතේ සටහනක් දාගනින් මේ ඉන්න පිරිස කොච්චරද කියලා ඒ කියන්නේ ඉස්තිරික්ක වෙනමයි ඉස්තිරික්ක ඒ කිව්වේ ඉස්තිරික්ක දන්නේ නැද්ද ඔය කියන්නේ ඉස්ත්‍රී බ්‍රක්ෂේ හරි ඒගොල්ල වෙනම ගන්නවා ඔව් අර අනික් කට්ටිය ඉස්තිරික්ක නැති කට්ටිය ඒ කිව්වේ ඉස්තිරික්ක නැති කට්ටිය අනිත් පැත්තට ගන්නවා ඒක අනිත් පැත්තේ ලියාගනින් ඊට පස්සේ පොඩි කට්ටිය වෙනම ගන්නවා ඔව් පොඩි පුතාලා වෙනම ගන්නවා පොඩි දූලා වෙනම ගන්නවා ඊට පස්සේ අර පොල්ලක ගහේ නාය මොකක් නෑ මේක නෙමෙයි මේ වාසකයි ඒ හොඳලා ටික ඒගොල්ල වෙනම ගන්නවා ඊට පස්සේ එක දෙක වෙන්නේ ඉන්නේ වෙනම ගන්නවා මට තේරුන්නේ නෑ එක දෙක වෙන්නේ ඉන්නේ මේ ඉදිරියට ඉදිරියට ඒගොල්ල වෙනම ගන්නවා මම ඔක්කොම සටහන් කරගත්ත දැන් මේ ස්ථානයේ මේ අවස්ථාවේදී පැමිණලා සිටිනා වූ සෑම සීල දෙනා පොතට ගත්තා ඊයපම් බලන්න මොකද්ද සටහන් කරගත්තේ මං ගත්ත දැන් හොඳේ මෙතන දැන් ඉඳලා තියෙන හොඳේ සටහන් කරගත්තා ඉස් පුදුනෝ වෙච්ච අය ඉස් පුදුම්මා ගත්ත අය ඔළුව පුම්බ ගත්ත අය අඩ මහත අය අරක මහත අය මේක මහත අය හදිච්ච දරුවෝ ඉන්නවා ඉස්කෝලේ යන දරුවෝ ඉන්නවා මේ සෑම සියලු දෙනාව ගත්ත පොතට 1223 මාරක් ඉන්න ඔක්කොම මොකද්ද බෝල කියන්නේ 1223 මාරක් මට මේ මාර තේරුන්නේ අයි මාර මාර මොකද්ද ඉදිරියට බස් පුරට මේ රාජකාරිය කරනවා ඒකනේ ආගේ ඔබතුමාගේ සේවකයනේ එහෙනම් මං වගේම තමයි එහෙනම් ඉතින් රාජකාරිය හරිනේ අපි ගොහිල්ලෙමු එහෙනම් අපි මේ රපෝර්ට් කරමුකෝ